Hi, welcome back to my channel. කොහොමද ඔයාලට එන්න මාත් එක්ක evening party එකකට යන්න ලෑස්ති වෙන්න. මේක ළමයි මම රෙකෝඩ් කරේ short video එකක් කරන්න. හැබැයි මේක වීඩියෝ කරාට පස්සේ මට හිතුණා මේක voice කරලා මම use කරන products ඒ වගේම makeup එකක් දාන විදිහ එහෙම ඔයාලට step by step කියන්න. මොකද මගේ videos වල ගොඩක් අය මගේ කලින් makeup videos වලත් makeup videos ගේන්න කියලා ඉල්ලලා තිබ්බා. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එක ඒ නිසා කරන්න ඕනි කියලා. ඉතින් මම ඉස්සෙල්ලම කරේ මගේ මූණ ටෝන කරගත්ත එක. ඉස්සෙල්ලම මූණ ප්‍රෙප් කරගන්න. ඔයාලා යූස් කරන මොයිස්චරයිසර් එකක් හරි නැත්නම් ප්‍රයිම් එකක් හරි යූස් කරන්න. මම යූස් කරන්නේ මේ පොයරා කියන බ්‍රෑන්ඩ් එකේ ෆවුන්ඩේෂන් එක. ඉතින් මම එකකින් චුට්ටක් මේ විදියට ගා ගන්නවා. මොකද ඔයාලා දන්නවා මගේ වීඩියෝස් වල කියලා දෙනවා මම වැඩි ෆවුන්ඩේෂන් යූස් කරන්න කැමති නැහැ. හැබැයි ඇක්නි මාර්ක්ස් කාස් තියෙන දවස් වලට මම මේ විදියට චුට්ටක් ගාගෙන beauty blend එකෙන් මේ විදියට blend කරගන්නවා. මම පාටි එකකට යන නිසා තමයි මම මේ විදියට foundation apply කරන්නේ. මම වගේ මේකප් වලට ආස. හැබැයි මේකප් දැම්මේ නෑ වගේ look එකක් ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. මොකද මමත් heavy makeup වලට ගොඩක් කැමති නැහැ. ඔයාලට no makeup look එකක් කොහොමද ලේසියෙන්ම කරගන්න කියලා බලාගන්න පුළුවන්. මේක තමයි මම යූස් කරන eyeshadow palette එක. මේක මම ඉන්දියා වලින් ගත්තේ. ෆස්ට් ටයිම් තමයි අද යූස් කරන්නේ. ඉතින් අපි ඒක ගාලා බලමු කොහොමද කියලා. ඒක වරදක් නැහැ. හොඳයි. සාමාන්‍යයෙන් normally මේ වගේ simple makeup look වලට මේක යූස් කරන්න පුළුවන්. මේකෙන් මොකද මේකේ තියෙන colors හරිම ලස්සන colors තියෙනවා. හැබැයි ගොඩක්ම තියෙන nude colors. මම හරිම ආසයි. පේන් නැති nude colors ගන්න. ඉතින් මම අද යූස් කරන්නේ මේ වගේ brown shade එකක්. ඔයාලට පේනවා ඇති. ඒක පොඩ්ඩයි මම මේ brush එකට ගත්තා. හැබැයි හොඳට blend වුණාම ඒකේ හොඳට colour එක එනවා. ඔයාලට පේනවා ඇති. මගෙන් කට්ටිය මේකප් වීඩියෝස් ඉරලා තිබ්බා වෙඩින්ස් වලට යන්න සූට් වෙන මේකප් ඒ වගේම පොඩ්ඩක් හෙවි මේකප් ලුක්ස් කියලා දෙන්න කියලා. ඇත්තටම මම මේකප් වීඩියෝ කරන්නේ මං කොහේ හරි යනකොට රෙඩි වෙනකොට. ඉතින් මම ගොඩාක්ම සිම්පල්ම මේකප් ලුක්ස් තමයි දාන්නේ. ඉතින් ඒකයි ඔයාලට මම මේ වීඩියෝ එකත් කරන්න හිතුවේ. මං ඉස්සරහට කොහොමද වෙඩින්ස් වලට ඒ වගේම පොඩ්ඩක් හෙවි මේකප් එකක් මේ දානවට වඩා හෙවි මේකප් එකක් දාන්නේ කොහොමද? ඒ වගේම මේ වගේ සිම්පල් මේකප් ලුක් එකක්ම අපි කොහොමද ග්ලැම් විදියට මේකප් ලුක් එකක් ගන්න කියලා මම වීඩියෝ එකකින් අරන් ඉන්නම්. ඔයාලා මේකප් වීඩියෝස් වලට ආසයි නම් කමෙන්ට් එකක් දාලා කියන්න. එතකොට මම ඔයාලට මගේ මේකප් වීඩියෝස් උත් අරගෙන එන්නම්. දැන් මම මගේ අයිලයින් එක තමයි අඳින්නේ. අයිලයින් එකට මම යූස් කරන්නේ වියාන එකේ අයිලයින් එක. ඒක මැට් ෆිනිෂ් එකක් දෙනවා. ඒ නිසා මම හරි ආසයි මැට් ෆිනිෂ් එක හරිම ලස්සන ලුක් එකක් ගන්න පුළුවන්. ඒ වගේම හරය අහල් තිබ්බා අයිලයින් එක කොහොමද හරියටම අඳින්නේ කියලා දෙන්න. මම ඒකේ වීඩියෝ එකකුත් කරන්නම්. ඒ වගේම කියන්න ඕන අයිලයින් එකට අපිට ඕනේ අපේ අතේ ප්‍රැක්ටිස් එක. අපිට ඇඳලම තමයි අයිලයින් එක පුරුදු වෙන්න ඕනේ. මාත් තනියම ඇඳලම තමයි අයිලයින් එක අඳින්න පුරුදු ඒක කොහොමද හරියට ස්ටෙප් බයි ස්ටෙප් අයිලයින් එක ඉස්සරින්ම පුරුදු වෙන්නේ කියලා මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඊළඟ ස්ටෙප් එක තමයි අයිබ්‍රෝස් දෙක ෆිල් කරගන්න එක. ඒකට මම අයිබ්‍රෝ ජෙල් එකක් ඒ වගේම අයිබ්‍රෝ පවුඩර් එකක් දෙපැත්තෙම මේකේ තියෙනවා. මම අයිබ්‍රෝ ජෙල් එකෙන් තමයි අද අඳගන්නේ. මම ගොඩාක් අද අයිබ්‍රෝස් දෙක ඩාර්ක් කරන්නේ නැහැ. මේ ලයින් එක හොඳට ෂේප් එක අරගෙන මැද චුට්ටක් ෆිල් කරගන්නවා. ගොඩාක්ම ඩාර්ක් කරන්නේ නැහැ. ඔයාලත් මේකප් කරන්න ආසයි නම් මේකප් කරන්න ළමයි. ඒක ගොඩාක් ලස්සනයි. ඒ වගේම ඔයාලට මේකප් ප්‍රොඩක්ට්ස් ඔක්කොම නැහැ කියලා එහෙම කරන්න නැතුව ඉන්න එපා. ඔයාලට තියෙන මේකප් වලින් ඔයාලට normally ලස්සන මේකප් ලුක් එකක් ගන්න පුළුවන්. ඉතින් මම දැන් යූස් කරන්නේ මස්කාරා එක. මම ගොඩාක් වෙලාවට කාජල් එක. අයි එකේ යටින් අඳින ලයින් එක කළු ලයින් එක මම අඳින්නේ නැහැ. මම ඉස්සර ඇඳලා හැබැයි මම දැන් අයිලයින් එක නෙමෙයි sorry කාජල් එක. ඇහැ යට අඳින කාජල් එක අඳින්නේ නැහැ. මොකද මම ඒකට ආස නැහැ. ඒ නිසා මම වෙඩින් එකකට ගියත් මම මේ අයි එකේ යට ලයින් එක අඳින්නේ නැහැ. මේ ටික තමයි මගේ normally මම යූස් කරන විදියට තමයි මම අදත් මගේ මේ පාටි ලුක් එක
කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මස්කාරා එක ඇඳම ඇස් ලස්සනට පේනවා. ඒ වගේම මස්කාරා එක අඳිනකොට අනිවාර්යයෙන්ම මස්කාරා බ්‍රෂ් එක අපේ අයිලෑෂ් වල හොඳට වදින්න ගන්න 10 පාරක්වත් ඇප්ලයි වෙන්න ඕනේ. ඒතර ඒක ලස්සන වොලියුම් එකට පේනවා. යූස් කරන්නේ මගේ බ්ලෂ් එක මම අද රෙඩ් කලර් බ්ලෂ් එකක් තමයි යූස් කරන්නේ. මම මාරම ආසයි බ්ලෂ් ගන්න. ඔයාලා දන්නවා ඇති. මම අද මගේ මේකප් ලුක් එකට සූට් වෙන්න මේ වගේ ටොමැටෝ රෙඩ් කියලා තමයි මේ කලර් එක තියෙන්නේ. මේක ලික්විඩ් බ්ලෂ් එකක්. මේක මෙහෙන් ගත් එකක් නෙමෙයි. ඒක තමයි ඇප්ලයි කරන්නේ. ඒක පොඩි ප්‍රමාණයක් වුණ ඔයාලට පේනවා ඇත්තේ. පොඩි ප්‍රමාණයයි මම ගාගත්තේ. හැබැයි ඒක හොඳට ගෑවෙනවා. බ්ලෂ් එක ගන්න විදි තියෙනවා. අද මම ගාන්නේ මගේ මේ නහයේ ඒ වගේම කඹුල දෙපැත්තේ ඉඳන් උඩට. බ්ලෂ් එක ඇප්ලයි කරද්දී ගාන ගොඩක් විදි තියෙනවා. ඉතින් ඔයාලගේ මූණ ලිෆ්ට් වෙලා පේන්න ඕන නම් ඒ බ්ලෂ් එක ඇප්ලයි කරන විදියක් තියෙනවා. ඒ වගේම ඔයාලගේ මූණ මහතයි නම් ඒ මූණ කට් වෙන විදියට ඇප්ලයි කරන විදිත් තියෙනවා. අද මම බ්ලෂ් එක ඇප්ලයි කරලා තියෙන්නේ සන් කිස් කියන ඇප්ලයි කරන විදියට. ඉතින් ඒක මූණේ අපේ කඹුල්ලේ දෙපැත්තේ නහයේ ගාන විදියට තමයි ඒ සන් කිස් කියන ක්‍රමයට තමයි මම අද බ්ලෂ් එක ඇප්ලයි කරේ. ඊට පස්සේ මම මගේ highlighter එකෙන් මේ විදියට මගේ මේ cheeks දෙකෙන් උඩ මේ highlight එක ඇප්ලයි කරා. ඒ වගේම නහයේ මේ nose cut එක උඩ හරියේ ඇප්ලයි කරනවා. ගොඩක් අය මගෙන් room tour එකක් ගේන්න කියලා තිබ්බා. ඒ වගේම dressing table එකේ වීඩියෝ එකක් කරන්න කියලා. ඇත්තටම room tour එකක් මොකද මගේ අලුත් room එකේ ඉන්න නිසා මගේ අලුත් room එකේ මම තාම මොකුත් ලස්සනට මට ඕන විදියට හදාගත්තේ නැහැ. ඒ room tour එකත් ඉක්මනින්ම මට ඕන විදියට ඒ විදියට decorate කරලා ලස්සනට හදාගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක room tour එකක් share කරගන්නවා. නැතුව ඔයාලා කියන ඒවා ගණන් නොගෙන ඉන්නවා නෙමෙයි ළමයි. ඒ වගේම ඉස්සරහට අනිවාර්යයෙන්ම dressing table එකේත් වීඩියෝ එකක් ඔයාලත් එක්ක share කරගන්නවා. දැන් මගේ මේකප් ලුක් එකේ අන්තිම ස්ටෙප්ස් ටික යන්නේ. දැන් මම අඳින්නේ මගේ ලිප් ලයින් එක. මම ගොඩක් වෙලාවට ලිප් ලයින් එක අඳින්නේ නැහැ. මම ඇත්තට වැඩි ආස නැහැ ලිප් ලයින් එක අඳින්න. හැබැයි ලිප් ලයින් එක ඇඳම අපේ මේකප් ලුක් එකට අමුතු ලුක් එකක් එනවා. මම මේ විදිහට ලිප් ලයින් එක අඳලා අතෙන් මේ විදිහට ලිප් ලයින් එක චුට්ටක් බ්ලෙන්ඩ් කරගන්නවා. මොකද මම හරි ආස නැහැ වැඩිය ලිප් ලයින් එක පේනවට. ඉතින් මම මේ විදිහට බ්ලෙන්ඩ් කරගෙන මම යූස් කරන්නේ මෙන්න මේ ලිප්ස්ටික් එක. මේක නියුඩ් කලර් එකක්. නියුඩ් ඔරෙන්ජ් බ්‍රවුන් වගේ කලර් එකක්. ඉතින් මම මේක මුළු ලිප් එකේම මේ විදිහට ඇප්ලයි කරගන්නවා. මේක මැට් ලුක් එකක්. මම ඔයාලට කියන මේ ලුක් එකම ග්ලැම් කරන්න පුළුවන්. ඒතර ඔයාලට ඒක ග්ලැම් කරගන්න ඕන නම් මේ ලිප්ස්ටික් එක උඩින් ග්ලොස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ අයි ෂැඩෝ එක උඩින් ෂිමර් වගේ නැත්නම් ග්ලිටර් මොන හරි ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඔයාලට මේ ලුක් එකම ග්ලැම් කරගන්න පුළුවන්. හරිම ලේසියෙන්. මේක තමයි ෆයිනල් ලුක් එක. ඉතින් ඔයාලා මේ මේකප් එකට කැමති නම් කමෙන්ට් එකක් දාලා කියන්න ලස්සනයිද කියලා. ඉතින් මේක ඇත්තටම සිම්පල්ම මේකප් ලුක් එකක්. හැබැයි මම අර කිව්වා වගේ ඔයාලට මේ මේකප් ලුක් එකම ග්ලැම් කරගන්න අර විදිහට ස්ටෙප්ස් ටිකක් වැඩි කරගන්න පුළුවන්. මම කිව්වා වගේ මේකප් වලට ආසයි. ඒ වගේම වැඩි මේකප් දැම්ම කියලා පේන්න කැමති නැත්තම් මෙන්න මේ ලුක් එක try කරලා බලන්න. අද මම මගේ මේකප් ලුක් එකේ පවුඩර් කරගත්තේ නැහැ. ඉතින් මම කියවනේ මේක සිම්පල්ම මේකප් ලුක් එකක් කියලා. හැබැයි ඔයාලට තියෙන ඔයිලි ස්කින් එකක් නම් ඔයාලට මේකප් එක දැම්මට පස්සේ ඔයිලි වෙනවා වගේ නම් ෆවුන්ඩේෂන් එක ගෑවට පස්සේ පවුඩර් කරන්න. පර්සනලි මම වැඩි පවුඩර් කරන්න කැමති නැති නිසායි මම මේකප් වල වැඩි පවුඩර් කරන්නේ නැත්තේ. ඉතින් මේකප් ගැන මොන හරිම අහන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම අහන්න. මම ඒවට රිප්ලයි කරන්න. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් ඔයාලා බලන්න ආසයි නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. අදට මේ මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා මගේ වීඩියෝ එක ඉවරනකම් බලුවට thank you so much.
See you soon in a new video. Thank you for watching. Bye.